vlog එකක් ගේන්න කියලා තිබ්බා ඔයාලා. ඒ හින්දා මම වැඩට යන vlog එකක් තමයි ගේන්න හදන්නේ. දැන් තමයි නැගිට්ටේ. එහෙනම් මාත් එක්ක ඉන්න. වැඩට යන දවසක් කොහොමද කියලා බලන්න පුළුවන් ඔයාලට. පොඩ්ඩක් සද්ද වැඩියෙන් ඇහි ගණන් ගන්න එපා. කෝල් එකක් වෙනෙක් කෙනෙක්. මේකෙන් තව එක්කෙනෙක්. ඒක පොඩ්ඩක් සද්ද වැඩි. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. හරි දැන් ලෑස්ති වෙලා ඉවරයි. මෙහෙම තමයි මම වැඩට යන්නේ. උදේ මම කතා කරන්නේ නැහැ. ඒකයි මම වොයිස් කරන්නේ මේ ටිකට. පොඩ දුරක් නෑ යන්න බස් හෝල්ඩ් එකට. ඔය ටික ගිහිල්ලා ඊට පස්සේ බස් එක යන්නයි තියෙන්නේ. එක තැන චුට්ට වෙලාවක් හිටගෙන ඉන්න උනා මට. ට්‍රැෆික් එක වැඩි, පාර මාරු වෙන්න විදියක් නැතුව. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. බස් එක මිස් වෙයි කියලා බයට වේගෙන් යනවා මම ඉතින් ඔය. මෙතන මගේ රූම් එකේ ඉන්නේ මගේ යාළුවා ඉන්නවා ග්‍රීන් කලර් ටොප් එකක් ඇඳගෙන. එයා මන්ට පරක්කු වෙන හින්දා අද එයා වේලාසට ගියා. මම ඉක්මනට එන්නම් කියලා එයාට යන්න කිව්වා. වෙලාවට එද්දිම බස් එක ආවා. මම බස් එකට නැගිද්දිත් බස් එක ෆුල් වෙලා තිබ්බේ. ඒ නිසා මට බස් එක ඇතුලේ වීඩියෝස් මුකුත් ගන්න නම් හම්බුනේ නැහැ. මේ බස් එකෙන් බැහැලා පයින් යවදගෙන යන ගමන් මම වැඩ කරන නර්සරියට බස් එකෙන් බැහැලා ටික දුරක් යන්න ඕනේ. මම එනකල් මගේ යාළුවා බලාගෙන ඉන්නවා. දෙඩ හරි ලස්සනයි. ඉතින් බස් එකෙන් බැහැලා පාක් එකක් මැද්දෙන් තමයි මට යන්න තියෙන්නේ. පාක් එකෙන් එහා පැත්තට ක්‍රොස් කරලා.
පාට බිල්ඩින් එක ළඟට තමයි මම යන්න ඕනේ. දැක්කනේ අනිත් එක්කෙනාට කතා කරන්න බැරිවොත් නේ. එයා මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ. වැඩ කරන දවස්වල බබාලා ඇතුලේ ඉන්නේ. හින්දා අපිට ෆෝන් යූස් කරන්න බෑ ඇතුලේ. මෙතනින් එහාට මම වීඩියෝ එකක් ගන්නම් කියලා හිටියට මට ඒක ගන්න අමතක වුණා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකල් අදට ගිහිල්ලා ඉන්නම්. මම subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න. එහෙනම් හැමෝටම thank you. bye.